ආයිබෝන් හැමෝටම මම හල්දුමුල්ල ප්‍රාදේශ සභාවේ සභාපති ජගත් කුමාර රාජපක්ෂ මම හිතන්නේ මේ ඇතිලා තියෙන අපිට අතිශය අපේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙච්ච මේ හදිසි ආපදා තත්ත්වයේ තුල බදුල්ල දිස්ත්‍රික්කයේ ගත්තාම ඉතාමත් අවම හානි ප්‍රමාණයක් තමයි අපිට හල්දුමුල්ල කොට්ටාසයට බලපාලා තින්නේ. ඒත් අපේ සහෝදර ජනතාව බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන් බදුල්ල මයංගනේ මේගාකිවුල සාහු පරණගම් වගේ ප්‍රදේශවල වැලිමඩ වගේ ප්‍රදේශවල ලොකු විනාශයක් අපේ මිනිසුන්ට වෙලා තියෙනවා. සමහරුන්ට ඇඳිවත පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයේ තුල අපි හිතුවා හල්දුමුල්ල ප්‍රාදේශ සභාව අපිට සහාය දක්වන සිවිල් සංවිධානත් එක්ක එකතු වෙලා ඒ අයට සහනයක් දෙන්න පුළුවන් විදිහේ ද්‍රව්‍යමය ආධාර ටිකක් එකතු කරලා ඒ අයලට ගිහින් දෙන්න. ඉතින් ඒ කටයුත්ත අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. මේ වෙනකොටත් අපිට විශාල බඩු ප්‍රමාණයක් ලැබිලා තිනවා. අපි ලබන සතියේ බදාදා වෙනකොට ඒ ටික අවශ්‍ය ස්ථාන වලට ප්‍රවාහනය කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම විශේෂ ඉල්ලීමක් කරනවා හල්දුමුල්ල ප්‍රාදේශ සභා සීමාවේ අපේ සහෝදර ජනතාව වෙත අපි හල්දුමුල්ල ප්‍රාදේශ සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා මේ වැඩසටහන දියත් කරලා තින්නේ. ඒක තුළ ඔබට හැකි පමණින් ආධාර විශේෂයෙන් අවශ්‍ය ඖෂධ අසමෝදගම් වගේ ඒවත් සමග පැන්ඩෝල් සහ වියලි ආහාර ද්‍රව්‍ය සහ ඔබට හැකි ඇඳුම් දෙනවා නම් අලුත් ඇඳුම් පමණක් අපිට දෙන්න. ඒ ටික අපි වගකීමෙන් කියනවා. අපි බොහොම වගකීමෙන් ඒවා බාරගෙන ඒ අදාළ ස්ථාන වලට සුදුසු අයට වගකීමෙන් ඒ ටික අපි මේ අපිට සහාය දක්වන යෞවන සමාජය සහ අනිකුත් සමිති සමාගම් මේ ආයතනත් එක්ක එකතු වෙලා සුදුසු ස්ථාන වලට අවශ්‍ය තැන් වලට අපි ඒ ටික ප්‍රවාහනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දක්වා මෙතෙක් අපිට මේ බඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් දැන්ට ලැබිලා තිනවා. ඒ ලබා දුන් සියලු දෙනාට මම මගේ ස්තුතිය ප්‍රකාශ කරන ගමන්ම තවදුරටත් අපිට උදව් උපකාර කරන්න මේ අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන්න කැමති අය ඉන්නවා නම් අපි කියලා තිනවා ළඟම තියෙන විහාරස්ථාන වලට ටික බාර දෙන්න. එහෙම නැත්නම් එකතු කළා නැවත අපිට පණිවිඩයක් දුන්නොත් අපේ වාහනයක් හදවලා ඒවා ප්‍රවාහනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබේ ගම්වල එකතු කරගන්න පුළුවන් නම් එකතු කරගෙන අපිට පණිවිඩය දෙන්න. අපි ප්‍රවාහනය කිරීමේ වගකීම අපි බාර ගන්නා පුළුවන් තරම් අපිට මේ සඳහා උදව් කරන්න කියලා සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරන සිටිනවා. බොහොම ස්තුතියි.